හරි. අද අපේ පුතාලට අපි කියලා දෙන්න හදන්නේ කොහොමද වෘත්තයකට ස්පර්ශකයන් නිර්මාණය කරන්නේ. වෘත්තයකට ස්පර්ශකයන් නිර්මාණය කරන්නේ දැන් ඔයාලා 11 වසර ඕලෙවල් විභාගයට මුහුණ දෙන්න ඉන්නේ පෙබරවාරි මාසේ. දැන් ඔයාලට අපි කියලා දෙන්න හදන්නේ කොහොමද වෘත්තයකට ස්පර්ශකයන් නිර්මාණය කරන්නේ කියලා. හරිම ලේසි ක්‍රමයකට. වෘත්තයකදී වෘත්තයක් මත තියෙන ලක්ෂයක ඉඳලා කොහොමද ස්පර්ශකයන් නිර්මාණය කරන්නේ? ඉතාමත් ලේසි. අපි වෘත්තයක් ගත්තොත් අපි දන්නවා වෘත්තයේ මධ්‍ය ලක්ෂ්‍ය මැද තියෙන ලක්ෂ්‍යයට අපි කියනවා කේන්ද්‍රය කියලා. දැන් මේවා දැනගෙන තියෙන්න ඕන 11 පන්ති ළමයි විදියට. දැන් මධ්‍ය ලක්ෂ්‍යයට කියනවා කේන්ද්‍රය කියලා. කේන්ද්‍රයේ සිට ඡාපයට අඳින රේඛාවට අපි කියනවා අරය කියලා. කේන්ද්‍රයේ සිට ඡාපයට අඳින රේඛාවට කියනවා අපි අරය කියලා. කේන්ද්‍රය හරහා ඡාපය දෙපසින්ම ඡේදනය කරන රේඛාවට අපි කියනවා විස්කම්භය කියලා. ඊට පස්සේ දැන් ඔයාලට පුතේ මේ ස්පර්ශකය සහ ජාය කියන දෙක සමහර ළමයි ගොඩක් පටලවාගෙන ඉන්න තැනක්. ජාය කියන්නේ පුතේ වෘත්තයේ කේන්ද්‍රය හරහා නැතුව වෙනත් ඕනෑම තැනකින් ඡාපය දෙපැත්තකින් ඡේදනය වෙන විදියට අඳින රේඛාවට අපි කියනවා ජාය කියලා. ඒ කියන්නේ මෙන්න මේ ඕනෑම තැනකින් මෙන්න මේ ඡාපය ස්පර්ශ වෙන පරිදි දෙපැත්තෙන්ම ඡේදනය මේ ගැටෙන පරිදි රේඛාවක් අඳිනවා අපි එයාට කියනවා මොකක් කියලාද? ජාය කියලා. මේ කේන්ද්‍රය හරහා ගමන් කරන සියලුම රේඛා ඡාපය දෙපසින්ම ඡේදනය කරන සියලුම රේඛා වලට අපි කියනවා විස්කම්භය කියලා. දැන් අපි ඕක ගැන නෙමෙයි දැන් කියන්න හදන්නේ. අපි කියන්නේ වෘත්තය මත ලක්ෂයකදී කොහොමද වෘත්තයට ස්පර්ශකයන් නිර්මාණය කරන්නේ කියලා. දැන් අපි බලමු ඒක ගැන. හරි. දැන් මෙන්න මේ වෘත්තය මත ලක්ෂයකදී කොහොමද වෘත්තයට ස්පර්ශකයක් නිර්මාණය කරන්නේ? වෘත්තය මත ලක්ෂයකදී. ඔයාලා දැනගන්න ඕන දැන් ලක්ෂයක් තියෙන විදිය නේද? ලක්ෂයක් කියන්න අපි තිත භාවිතා කරනවා. පොඩි තිතක් භාවිතා කරනවා. වෘත්තය තුල කිව්වොත් පුතේ ඇතුළත තියන්නේ. ලක්ෂය තියන්නේ ඇතුළත. තුල කිව්වොත් ඇතුලේ තියන්නේ. පිටත කිව්වොත් බාහිරින් තියන්නේ. වෘත්තය මත කිව්වොත් මෙන්න මේ රේඛාව මත තමයි අපි ලක්ෂ්‍ය ලකුණු කරන්නේ. මේ තුල තියෙන ලක්ෂ්‍ය කොයි වෙලාවකවත් මේ අපි ඕනෑම තැනකින් තුල ලක්ෂ්‍යයක් කියන්න පුළුවන්. කොයි වෙලාවකවත් මෙන්න මේ රේඛාවේ මේ වක්‍ර රේඛාවේ ස්පර්ශ වෙන විදියට ගෑවෙන විදියට තිත තියලා තිබුණොත් මේක වෘත්තය මත ලක්ෂ්‍යයක් වෙනවා. ඒක නිසා කොයි වෙලාවකවත් පුතේ මෙන්න මේ තුල තියන්න කියලා දියේ නම් අපිට ලක්ෂ්‍යයක් අපි ඒක තුල තියනවා මිසක් ඒක මෙන්න මේ රේඛාවේ ගැටෙන විදියට තියන්නේ නැහැ. ඒක අපි ඉගෙන ගන්න ඕන. මේ තුල කිව්වම අනිවාර්යෙන් මේක ඇතුළෙම තියෙන්න ඕන. මේ පිටත ලක්ෂ්‍ය ලකුණු කිරීමේදී පුතේ කොයි වෙලාවකවත් මෙන්න මේ වක්‍ර රේඛාවේ ගෑවෙන්න තියන්න බෑ. එහෙම දිවුවොත් ඒකත් පිටත නෙමෙයි ඒකත් මත වෙනවා. ඒක නිසා ඒක හොඳට දැනගන්න ඕන. අපි බලමු තව කොහොමද ලක්ෂයක් ලකුණු කරන්නේ කියලා. හරි. එහෙනම් ඔන්න අපි ලක්ෂයක් ලකුණු කරනවා වෘත්තය මත ලක්ෂයක් ලකුණු කරාම මතම තියෙන්න ඕන මේ රේඛාවේ ස්පර්ශ වෙලා තියෙන්න ඕන. මෙන්න මේ වෘත්තය මත ලක්ෂයකදී කොහොමද අපි වෘත්තයට ස්පර්ශකයන් නිර්මාණය කරන්නේ? දැන් ඔයාලා 11 පන්තිය දැන් ඔයාලා විභාග ලියන්න ඉන්න ළමයි. එතකොට දැන් ඔයාලට නිර්මාණ ගානේදී අපි 10 11 පන්ති වලදී 10 දී අපි ඉගෙන ගන්නවා කෝණ නිර්මාණය කරන්නේ කොහොමද කියලා. අංශක 30 අංශක 40 ඊට පස්සේ අංශක 60 අංශක 90 අංශක 120 අංශක 105 ඔය වගේ සියලුම කෝණ නිර්මාණය කරන්න අපි ඉගෙන ගන්නවා. දැන් අපි ඒක ගැන දැනුම තියෙන නිසා ඔයාලා තව දන්නවා ලම්බ සමච්ඡේදක නිර්මාණය සහ කෝණ සමච්ඡේදක නිර්මාණය. දැන් වෘත්තය මත ලක්ෂයකදී කොහොමද අපි මේකට ස්පර්ශකයක් නිර්මාණය කරන්නේ? ස්පර්ශකයක් කියන්නේ මොකද්ද පුතේ? ස්පර්ශකයක් කියන්නේ ගෑවුණා ගියා. දැන් ඔයාලා උදාහරණයක් විදිහට දැන් නිකන් පාරේන බයිසිකල් දෙක. එතකොට පාරේන බයිසිකල් දෙක එක ළඟ එනවා හරිද? එතකොට එක ළඟ එනකොට දැන් මේ පැත්තේ වලක් තියෙනවා සාමාන්‍යයෙන් අර මේ දකුණු දැන් අපේ වම් අත පැත්තේ යනවනේ අපි දැන් අර බයිසිකලේ ඉස්සර කරන ගන්නට යනවා. දකුණු අත පැත්තේ යනගෙන අර වල බේරනවා. මෙහෙම ගන්න. දානකොට අපි දානින් පැත්තෙන්. එතකොට මෙන්න ගෑවුණා ගියා නේද? නිකන් ස්පර්ශ වෙලා ගියා. නිකන් ගැටුණා ගියා. එතකොට ගෑවිලා ගියා විදිහට තමයි රේඛාවක් නිර්මාණය කරන්න ඕන.
එතකොට කොහොමද මේක නිර්මාණය කරන්නේ? මෙන්න මේ ලක්ෂයේ ඉඳලා අපි මුලින්ම කේන්ද්‍රයට අපි අඳිනවා පොඩි අරයක්. අන්න කේන්ද්‍රයේ සිට ඡාපයට අඳිනවා අපි අරයක්. අපි දන්නවා දැන් මේකට කියන්නේ අරය කියලා. අපි මෙන්න මේ දැන් මේක තමයි ලක්ෂ්‍යය. අපි මෙයා නම් කරගන්නවා ඒ ලක්ෂ්‍යය කියලා. ඒ ලක්ෂ්‍යය මේ වෘත්තය මත තියෙන ලක්ෂ්‍යයට අපි කියනවා ඒ ලක්ෂ්‍යය කියලා. එතකොට ඒ ලක්ෂ්‍යය කියලා ලකුණු කළ ඉවර වෙලා අපි මෙන්න මේ රේඛාවේ ඉඳලා අපි ස්පර්ශකය නිර්මාණය කරන්න අපි භාවිතා කරනවා කව කටුව. කව කටුව අරගෙන කව කටුව පැන්සල තියෙන පැත්ත ටිකක් දිග ඇරලා පැන්සල තියෙන අනිත් පැත්තට දිග ඇරලා ඒක යකඩ තුඩ තියෙන තැන මම මේ කියන්නේ යකඩ තුඩ තියෙන තැන විතරයි. හරිද? ඒ කියන්නේ මෙන්න මෙතනින් තුඩ තියලා යකඩ තුඩ මෙතනින් තියලා මේ පැත්තෙන් අඳිනවා ඡාප රේඛාව. ඊට පස්සේ ඡාප කොටසක් අඳිනවා පොඩි වක්‍ර කෑල්ලක් අඳිනවා. ඒ ගානම වෙනස් නොකර අපි මේ පැත්තෙන් පොඩි එකක් අඳිනවා. ඒ වගේම ඊට පස්සේ මේක කඩ ඉරකින් අපි පොඩියට මෙතෙන්ට යා කර ගන්නවා. යා කරගෙන ඉවර වුණාම පුතේ මෙන්න මේ ඡාප කොටස් දෙකේ ඉඳලා ඊට පස්සේ අපේ කව කටුව අරගෙන මෙන්න මෙතනින් තියෙනවා මම මේ යකඩ තුල තියෙන තැන පෙන්නන්න. හරිද? යකඩ තුල තියෙන තැන මෙතනින් තියලා මෙතනින් අඳිනවා රේඛාව. ඊට පස්සේ ඒ රේඛාවටම සමානව අපි දුර වෙනස් කරන්නේ නැහැ කොයි වෙලාවකවත්. දැන් කව කටුවේ දුර වෙනස් කරන්නේ නැහැ. මේ ගාන ඇන්දේකම මේ පැත්තෙන් තියලා මේ පැත්තෙන් උත් රේඛාවක් අඳිනවා. ඊට පස්සේ ඒ දුර වෙනස් නොකර අනිත් පැත්තෙන් ආයෙ තියෙනවා තුඩ. තුඩ තියලා අපි අඳිනවා මෙන්න මෙහෙම රේඛාව. ඊට පස්සේ මෙන්න අනිත් පැත්තෙන් උත් අඳිනවා රේඛාව. මෙන්න මේ රේඛා දෙක මෙන්න මේ රේඛා දෙක මෙන්න මේ රේඛා කොටස් දෙක කපාගෙන යන විදිහට අපි දැන් මේ මම ඇඳගෙන චුට්ටක් එහා මෙහා වුණා. හරිද? මෙන්න මේ රේඛා දෙක කපාගෙන මේ කොටස් දෙක කපාගෙන යන විදිහට අපි රේඛාවක් අඳිනවා. මෙන්න වෘත්තයේ ගෑවුණා ගියා. එහෙනම් මේ වෘත්තය මත ඕනෑම ලක්ෂයකින් ඉඳන් අපිට වෘත්තයට ස්පර්ශකයන් නිර්මාණය කරන්න කියලා දිනුනොත් මෙන්න මේ ක්‍රමවේදයට තමයි අපි ස්පර්ශකය නිර්මාණය කරන්නේ. දැන් මේක අනිවාර්යෙන් අපේ 11 වසර දැන් අපේ විභාග ලියන්න ඉන්න ළමයි මේ සැර හොඳට අධ්‍යයනය කරන්න. අපි මේ වගේ සම්මන්ත්‍රණයක් පවත්වනවා. අපි නිර්මාණය ගාන සම්බන්ධව සහ ප්‍රස්ථාර ගාන සම්බන්ධව. ඒ කියන්නේ අපි වක්‍ර ප්‍රස්ථාර ගැන වෙනම සම්මන්ත්‍රණයක් පවත්වනවා. ඒ ගැන අපි දැනුවත් කරන්නම් ඉදිරි දිනවලදී.